ආයිබෝවන් සුබ දවසක් මගේ යාළුවන්ට අනේ ගොඩ දවසකින් තමයි මට වීඩියෝ එකක් කරන්න ලැබුණේ. ඒක මම අරගෙන ආවේ. මගේ දරුවා ලෙඩ වෙලා හිටියා. අපේ පවුලේ සියලු ඔක්කොම ලෙඩ වෙලා හිටියා. ඒකයි මට වීඩියෝ එකක් ගේන්න පරමාද වුණේ. ඒකට සමා වෙන්න මගේ යාළුවනේ. අද මම දවල්ට වෙන වීඩියෝ එකක් තමයි ගෙනාවේ. මේ තමයි අපේ ගෙදර ආසම මෙනු එක. අපේ ළමයි මහත්තයා හැමෝම කැමති මෙන්න මේ මෙනු එකට තමයි. ඒ වම්බොටු හදලා වම්බොටු තෙල් චුට්ටක් දාලා තමයි ලිපේ තියලා වම්බොටු කිරට උයලා මේකට පෙට්ටි මිරිසුත් දාන්න ඕනේ. එතකොට තමයි රස තෙල් චුට්ටක් අදලා තුන පහ ඔක්කොම දාලා හොඳට අත ගන්න ඕනේ. එතකොට තමයි කෑම එකක් අපි උයන ආහාරය හරිම රසවත් වෙන්නේ. ඊට පස්සේ ඒකට පොල් තේ චුට්ටක් දාලා ඒකට වතුර චුට්ටකුත් දාන්න ඕනේ. ඊට පස්සේ ඒකෙන්ම තැම්බෙන්න දීලා තමයි ඊට පස්සේ තමයි අපි කිරි එකතු කරන්න ඕන. ඊට පස්සේ මේ ආකාරයට කිරි වතුර චුට්ටකුත් දාලා ඒක වහලා තියලා ඒක හිමින් සැරේ මදකින්න තැම්බෙන්න තමයි තියන්න ඕන. කවුරුත් දන්න දෙයක් නෙවෙයි වම්බොටු වෙන එක විදියට එක කට්ටිය එක විදියට ඒක හදනවා. දැන් ඒක තියුවර පස්සේ ඒක තැම්බෙනකම් අපි මද ගින්නේ තමයි තියෙන්නේ. මම උයනකොට ගොඩක් දුරට කරන දෙයක් තමයි වෑංජනය ලිපේ තියලා ටිකක් කළ මේ වෙල දිහා බලන්න. පුත්තට පුදුම සහනයක් දැනෙන්නේ. මේ පරිප්පු ටික මේ හොඳට පෙන යන්න හොදන්න නැත්නම් යාළුවනේ මේ පරිප්පු රස නැහැ. දැන් ඉස්සර වගේ මේ පරිප්පු එක කොහොමවත් රස නැහැ. පරිප්පු වර්ග නොම්මර 1 නොම්මර 2 නොම්මර 3 කියලා තියෙනවා. ඒත් ඒවා මේ රස අඩුයි. කොච්චරම මේ කොයි විදියට හැදුවත් අනේ මන්ද ඉස්සර පරිප්පු වගේ දැන් ඒවා රස නැහැ. හොඳට හොදන්න මේක පෙන යනකම් මේ පරිප්පු වල සුදු පාට පෙන ගතිය යනකම්ම සෝදන්න ඕන. මම කොහොම හරි පරිප්පු ටික 4-5 පාරක්ම හොදනවා. පරිප්පු ගෙදරක් කන්න කැමති පරිප්පුමනේ හැමදාම කන්නේ පරිප්පුමයි. පරිප්පු යන්නේ නැති ගෙදරක් ඇත්තටම අද කාලේ හොයා ගන්නවත් නැහැ. පස්සේ ඒකට පෙට්ටි මිරිසුත් දාන්න ඕන. පෙට්ටි මිරිස් කරල් දෙක තුනක් අපේ පොඩි ළමයි සැර කන්න කැමති. රතු ලුණු ඒව දාලා පස්සේ ටික ඔක්කොම අමුද්‍රව්‍ය ටික දාලා ඒකත් මම පරිප්පු ලිපේ තියන වතුරෙන් කිරි දානවට වැඩිය පරිප්පු වලට වතුර දාලා මිටි කිරි ටික දාන එක හොඳයි. වොයිස් රෙකෝඩ් ටික දෙනකොට පොඩි එක්කෙනා ඇවිල්ලා කෑ ගහන වතුර ඉල්ලනවා එක ඒව කරනවා අයියා. ඊට පස්සේ මේ ටික හොඳට මේව කරලා ඒ මොන දේ අපි හැදුවොත් අපි හොඳට අතින් පොඩි කරන්න ඕන. රතු ලුණු, සුදු ලුණු, රම්පේ, කරපිංචා, පෙට්ටි මිරිස්. මට කඩ මිරිස් දානකොට පෙට්ටි මිරිස් දාන එක රසයි. කඩ මිරිස් දැම්මහම අර නිකන් ඒකේ කොළ රහ වගේ ගතියක් එනවා. මට ඒක හරියන්නේ. අපේ ගෙදර දාන්නෙම පෙට්ටි මිරිස් විතරයි. ඊපස්සේ මේ ටික හොඳට අතින් පොඩි කරන්න ඕන. කහ පාටට ඇතරිය රතු පාට වගේ පරිප්පු තියෙනක ඒකට ආසයි. ඒක අර අමුතු පාටක් තියෙන එක දැක්කත් හිතට ප්‍රියයි ටික. හොඳට වතුරෙන් තමයි මේ පරිප්පුවල මං කිරි දාලා බොහෝ දුරට ලිපේ තියෙනවා අඩුයි. වතුරෙන් තමයි මම පරිප්පුව හදන්නේ. වතුරෙන් තියලා ඊට පස්සේ ඒක තැම්බුණාට පස්සේ මිටි කිරි ටික එකතු කරනවා. ඇත්තටම මට වීඩියෝ එකක් ගන්න බුදුම ආසාවකින් හිටියේ. මේ අසනීප තත්ත්වය නිසා තමයි වීඩියෝ එකක් ගන්න බැරි වුනේ. ඒකට මගේ යාළුවෝ තරහ වෙන්න නම් එපා. මගේ කිචන් එකට පේන view එක. ඇත්තටම
හරීම මනසට නිදහසක් දැනෙනවා. යායෙන් එන හුළඟ ඊට වැඩිය ගතට මාර සිසිලසක් ගෙන දෙන්නේ. මේ විදියට මෙන්න බලන්නකෝ යාළුවනේ මගේ පරිප්පු එක පැහිලා ඊට පස්සේ චිකන් කරි එක ඒක මම ලිපෙන් තිබ්බ ඒක ටිකේ වීඩියෝ කරගන්න වීඩියෝ වෙලා නැහැ. මේ මම හදපු වම්බොටු කරි එක. thank you for watching.